හායි කොහොමද හැමෝටම හොඳින් සනීපෙන් සැපෙන් හැමෝම ඉන්නවා කියලා හිතනවා. ඔන්න අද ගොඩ කාලයකට පස්සේ ආපහු බ්ලොග් එකක් අරගෙන ආවා. අපි අද මේ යන්න හදන්නේ ගඟකට. මේක මම ජීවත් වෙන ප්‍රදේශයක ඊටුම තියෙන ලස්සන ගඟක්. අපි අද මේ ගඟට ගිහිල්ලා නාලා ගඟ ළඟ පුංචි බාබකියු එකකුත් දාලා පොඩ්ඩක් විනෝද වෙන්න තමයි මේ ලෑස්තිය. ඔය ඇතින් පේන්නේ අන්නේ ගඟට තමයි අපි අද යන්නේ. පැනකොටත් එතන කට්ටිය ටිකක් හිටියා. මෙතන වතුර ගොඩක් සීතලයි. ඒ වගේම පිරිසිදුයි. වැඩි ගැඹුර නැහැ. ගොඩක් අය මෙතන මං හිතන්නේ මේ සමයකට නාන්න එනවා මේ මෙතනට. අපිත් අද ඔන්න එතනට ආවා. ලැබුණ පොඩි විවේකෙදී ඔන්න පුංචි විනෝදයක් ගන්න යමුකෝ. බලන්නකො උඩ ඉඳලා මෙහෙම ගඟ දිහා බලනකොට අර ගොඩක් ගැඹුර නැති නිසා ගම් පතුල පවා පැහැදිලිව උඩට පේනවා. ඒ කියන්නේ තරම් වතුර පැහැදිලි පිරිසිදුයි කියන එක. අද හැමෝම මෙතන නැහැ. අපි අද වෙලාව තියෙන විදිහට අපි ඉන්න කට්ටිය අපේ සචොත් එක අපි කට්ටිය ආවේ. බලන්නකො ඉන්නේ අපේ කට්ටිය ඉතින් ලෑස්ති වෙනවා දැන්. හෙමීට අපි දැන් බාබකියු එකක් දාන්න ඕන. ගඟට බහින්න කලින් කියන්නේ නාන්න බහින්න කලින් බාබකියු එකක් දාන්න හදන්නේ. හලෝ ළමයි අපි බාබකියු දාන්න යන්නේ. ගල් අඟුරු කියලා වැරදිලා අරගෙන තියෙන්නේ දර අරගෙන තියෙන්නේ බාබකියු එක දාන්න කමක් නැහැ කියලා. ඔන්න අපි ඒතර ටික ඒ විදිහට දාලා මැෂින් එකේ බාබකියු මැෂින් එකට දාලා පත්තු කරගත්තා. ටික පොඩ්ඩක් ඇවිලිලා පොඩ්ඩක් අඟුරු තත්ත්වයට එනකල් ඉන්න ඕන මස් ටික දාන්න. ඒ ටික ඒ විදිහට අපි ඇවිලෙන්න දෙනකල් ඔන්න අපේ පිරිමි ළමයි ටික නම් කට්ටිය කිහිප දෙනෙක් ඔන්න වතුරට බැස්සා. දැන් ඔන්න අපි අර මැෂින් එකට මස් ටික දානවා. දැන් දර ටික මෙව වෙලා අඟුරු තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට බාබකියු එක දාගන්න පුළුවන්. දැන් අපි හැමීට බාබකියු ටික කියන්නේ මස් ටික පිච්චෙන්න ඔන්න හැමීට මේ විදිහට දාගන්නයි ලෑස්තිය. කඟට වහින්නයි හදන්නේ. පේනවනේ කට්ටිය දැනටම ගඟට බහැලා වැඩ පටන් අරගෙන. මේ වගේ තැන්වලට අපි නිතරම එන්නේ නැහැ. ගොඩක් කලකට සමයකට තමයි එන්නේ. ඒකත් අපි මේ ආව ප්‍රෙස් ටයිම්. අපි මීට කලින් ඇවිල්ලා නැහැ. අපි ලංකාවේදී නිතරම ඇලවල් දොරවල් වලින් නෑවට ජපානයේදී මේ වගේ අත්දැකීමක් ගන්න පළවෙනි පාර. ඇලවල් දොරවල් වලින් ආනවා කියන එක නුහුරුණු පුරුදු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසාම මේ වගේ ගඟකින් ආන එකත් හුරු පුරුදු දෙයක්. ඒක නිසා ඉතින් කට්ටිය පුළුවන් තරම් විනෝදෙන් අර උඩ පැන තමන්ට පුළුවන් උපරිම විනෝදෙන් අද දවස ගත කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔන්න කට්ටිය පොඩ්ඩක් ආපහු ගොඩට ඇවිල්ලා අපි අර දාපු මස් ටික අනිත් පැත්ත හරවලා ටික ගානට ඔන්න දැන් පුච්ච ගන්නයි හදන්නේ. මේ යන්නේ ජපානයේට රස්නේ කාලේ නත්සු එක. එතකොට මේ කාලෙදී පරිසරය ගොඩක් රස්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක සාමාන්‍යයෙන් 45 පවා වෙන පැති තියෙනවා. 45 පවා යන පැති තියෙනවා. ඉතින් අපි ඉන්න පැත්ත නම් මේ දවස් සෙල්සියස් අංශක 35ට වගේ තමයි යන්නේ. ඒ වුණත් දැනෙන්නේ ලොකු රස්නයක්. ඒ ඇස්සේ ඔන්න සීතලට වතුර ටිකක් නාගෙන ඇවිල්ලා කට්ටියත් එක්ක සහයෝගයෙන් ඔන්න මේ බාබකියු කන්නයි ලෑස්ති වෙන්නේ.
මේක වෙනස්ම අත්දැකීමක් සහ හිතට සතුටක් ගේන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා මේ විදිහට විනෝද වෙනකොට. ඒක ගඟක් ළඟ ඉඳගෙන මේ ගන්න අත්දැකීම මේක මගෙත් පළවෙනි පාර තමයි මම මේ විදිහට ගඟක් ළඟ ඉඳලා මේ විදිහට බාබකියු දාලා කන්නේ. මගෙත් පළවෙනි අත්දැකීම. පේනවනේ දැන් අපේ මස් ටිකත් රෙඩි. එහෙනම් අපි ඔන්න අපේ බාබකියු පාටි එක ගඟ ළඟ බාබකියු පාටි එක පටන් ගන්නයි යන්නේ. හරිම විනෝදයේ කියන සහ සතුට හිතෙන අවස්ථාවක් වුණා. මං හිතනවා මට වගේම අපේ අනිත් හැමෝටමත් මේක අමතක නොවන දවසක් වෙයි කියලා. මොකද ඒකත් අත්දැකීම සහ අපි හැමෝම ඒ සතුටෙන් ගත කරපු මොහොතවල් මං හිතනවා කාටවත් අමතක නොවේවි කියලා ඉදිරියේදී. එහෙනම් කම්පායි කියන්නේ අපි ලංකාවේදී සාමාන්‍යයෙන් පාටි එකක් වගේ ස්ටාර්ට් කරනකොට චීර්ස් කියලා පටන් ගන්න. අන්න ඒ වගේ තමයි ජපානයේදී අපි ඒ වෙනුවට කියන්නේ කම්පායි කියලා. එහෙනම් මම මේ කම්පායි කිව්වේ ඔයාලට. පළවෙනි පාර දාපු මස් ටික ඉවරයි. ඔන්න ආපහු අපි දෙවෙනි පාරට මස් ටිකක් දාගත්තා බාබිකියු මැෂින් එකට. මේ ඉන්නේ අපේ සචෝ. එහෙම නැත්නම් අපේ ප්‍රධානියා. අපි මෙයා යටතේ තමයි අපේ කම්පැනි එක ඇතුළේදී වැඩ කරන්නේ. හාසලා ඊට බහගෙනත් යනවා දැන් නම්. තව ටිකක් වතුර ඉන්නවා කට්ටිය. බලමු ඉතුරු ටිකට මොනවද කරන්නේ කියලා. මං කිව්වේ ඇලවල් දොලවල් ගංගාවල් කියනවා ලොකු දේවල් නෙවෙයි කියලා. පේනවනේ මෙතනත් කිහිල්ලා උඩ බැනලා අර ලංකාවේ දාන වැඩ කැලි ටික දානවා අපේ ලංකාවේ පිරිමි ළමයි. කොච්චර වයසින් වැඩුණත් ඕන මනුස්සෙක් ඇතුළට පොඩි ළමයෙක් ඉන්නවා කියලා කියනවනේ. මේ අපේ කට්ටියගේ ඇතුළේ හිටපු පොඩි ළමයා එළියට ආපු වෙලාවක් අර මම පෙන්නන්නේ අර ඈතින් අපි හදපු අර ගල් තට්ටු වගේ උඩට හදපු ඒ පොඩි
ගල් කුළුණට මේ ඈත ඉඳලා ගල් වලින් ගහනවා. ඒක වටන කෙනා තමයි දිනුම්. කරන්න ඉතින් අර මේ වගේ දේවල් කරන්න වයස සීමාවක් නැහැ නේ හැමෝටම මේ වෙලාවට. ඕනම වෙලාවක හැමෝගෙම ඇතුළේ තියෙන අර පොඩි ළමයා කියන ගතිය එළියට එන්න පුළුවන්. ඔන්න ඒක අපේ අයගේ එළියට ආපු අවස්ථාවක් තමයි මේ.その人は私たちの社長様です。社長様です。ありがとうございました。YouTube でපේනවනේ මගේ වීඩියෝ එකට හැමෝම සහයෝගය දෙන විදිහ ෆෝන් එක මගේ වීඩියෝත් මගේ අරගෙන ගිහිල්ලා සජෝගාවට ගිහිල්ලා වීඩියෝ කරනවා ඉතින් ඒ විදිහේ සපෝට් එකක් ඉතින් හැමෝගෙම හම්බ වෙනවා. අපි නම් මම නම් නාල වාහනේ ගාවට යනවා. අරගොල්ලෝ නම් තාම වතුරේ ගඟ මැද්දේ එහෙමට මැද මදා ගන්නවනේ හින්දා වාහනේ ළඟට ආවා. බලන්නකො වටේ පරිසරය දැන් කඳු මැද්දෙන් ඉර බෑගෙන ගිහිල්ලා තියෙන්නේ. තමා වාහනේ හවස්සලා තියෙන්නේ. ඉරක් බහගෙන යනවා කියන එක ඒගොල්ලන්ට බෑ. මම නම් නාලවිල ලෑස්තිලා ඉන්නේ. අනිත් කට්ටිය තාම නෑ. මේක තමයි අපි නෑ මෙතන පහලට ගිහිල්ලා ආයෙ දවසක එන්න හිතයි. මේ පේනවනේ ඔයගොල්ලන්ට මෙතනින් පිටිපස්සෙන් ගඟ පේනවා. එහා පැත්තේ මේ මට එහා පැත්තෙන් පේන්නේ කඳු. එම තමයි වටේ ලස්සනයි. ඔයගොල්ලෝ දැනට මම දන්නවනේ මම ඉන්නේ ගොඩක් කඳු පිරිච්ච ලස්සන ගම්මානයක කියලා. ඒ ගම්මානෙම තව ලස්සන තැනකට තමයි අපි කට්ටිය මේ ආවේ. මේ වතුර මාර ක්ලියර්. හේතුව තමයි මේ අපි දන්නවා ජපානයේ කියන්නේ ගොඩක් පිරිසිදුකම ගැන. එතන රටක් කුණු ඒගොල්ලෝ දාන්නේ නැහැ. බිම තැන් වල. ඒකට අපි හැමෝම දැන් හුරු වෙලත් ඉන්නේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයගොල්ලෝ හැමෝම හම්බ වෙන්න එන්නම්. එහෙනම් හැමෝම එතකල් සතුටෙන් පරිස්සමෙන් ඉන්න. බයි.